ලක්ෂ 11ක් කියලා තිබ්බ වැඩිම 5 සීරීස් එකේ තිබ්බ වීඩියෝ එක. ඉතින් ඒකට වැදුනා ඒත් එක්කම channel එක remove වුණා. ඉතින් කොහොම හරි මේ වෙද්දී ලක්ෂ 5යි 17000ක් තිබ්බ YouTube channel එක මම නැතිලා තියෙනවා. ඒකේ videos 200 ගණක් තිබ්බා. ඒ කියන්නේ මගේ අවුරුදු 5ක මම මානසිකව හදපු videos content සේරම මට නැති වුණා. සුළු ප්‍රමාණයක්. ඒ කියන්නේ tech unbox කරපු වීඩියෝ මේ මෑත කාලේ රෙකෝඩ් කරපු වීඩියෝ 30ක් විතර මංගා මගේ pen drive එකේ තියෙනවා. ඒ මොකද අර videos තාම මම ඒ ටික කම්පියුටර් එකෙන් delete කරලා නැහැ. ඒ හින්දා ඒ 30ක් විතර තියෙනවා. ඒ අරින්න contents ඉතුරු 200 ගානම නැති වෙලා ගියා. අවුරුදු ගානක මහන්සිය මාව ගොඩනගරපු ඔයාලා දැනගත්ත මගේ YouTube channel එක මගේ මුදුන් මුල කිව්වොත් හරි දැන් මේ වෙද්දී මට නැති වෙලා තියෙනවා. ඔයාලා දන්නේ නැතිනේ මේ channel එක, ඒ කියන්නේ නැති වෙච්ච මගේ හේෂාන් ටෙක්නික් channel එක අවුරුදු 5ක් තිස්සේ subscribers ලක්ෂ 5යි 17000ක් දක්වා ගේන්න මොන මහන්සියක් වෙන්නේ නැද්ද කියලා මාත් එක්ක හිටපු ඔයාලා දන්නවා මොන මහන්සියක් මම වුණාද කියලා. ඉතින් ඇත්තටම YouTube එකේ ලොකු අසාධාරණයක් මට වුණේ. මොකද ඕන තරම් Fiverr ගැන videos තියෙනවා, Alami එක ගැන තියෙනවා, ඕන තරම් මම ඔය දැන් මට strikes දුන්න videos ගැන ඕන තරම් content තියෙනවා. ඒ කිසි දෙයකට බලපෑමක් වුන්නේ නැහැ. ඒ කිසි කෙනෙක්ට කිසි ප්‍රශ්නයක් නැහැ. හැමෝගෙම videos ඒ විදිහටම තියෙනවා. මගේ channel එකට තමයි මේ ප්‍රශ්නේ උනේ. ඉතින් ලොකු අසාධාරණයක් ඒ පැත්තෙන් උනේ. ඉතින් ඒ ගැන අපීල් දාලා කරලා බලුවා. ඒත් ඉතින් ඒවා හැම එකක්ම රිජෙක්ට් කරනවා. මට හිතා ගන්න බෑ මොකද්ද මේ උන්න වැඩේ කියලා. ඉතින් මන් දන්නේ මොකද්ද